සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකේ තවත් මාල් අස්සසුම වීඩියෝ එකක් එක්ක. හැමෝටම කලින් අස්සසුම සම්බන්ධ සියලුම news කියන අපේ YouTube channel එකම ඒ නිසා YouTube channel උත් කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න like කරන්න comment කරන්න. ඒ වගේම අස්සසුම සම්බන්ධ අලුත්ම දීමනා විස්තර දැනගන්න කැමති නම් අපි WhatsApp group එකේ channel එක දාලා දෙනවා description එකේ පළවෙනි comment එකේ. ඒකටත් අනිවාර්යයෙන්ම ඔය කට්ටිය join වෙන්න. එහෙනම් වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකේදී කතා කරන්නේ මොනවද කියලා බලන්න. අද වීඩියෝ එකේදී කතා කරනවා අස්සසුම දෙවනාදීරේ කට්ටියට මුදල් හම්බෙන්නේ. ඒ කියන්නේ ඔක්තෝබර් දීමනාව හම්බෙන්නේ කවදද? ඒ වගේම හිඟ මුදල් ලැබෙන දිනය. ඒ වගේම සමහරක් කට්ටිය අස්සසුම කපන්න තීරණය කරලා තිනවා. ඒ කපන්න හේතුවත් ඒ ලිස්ට් එකේ ඉන්නවද කියලා බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකේදී කතා කරමු. මොකක්ද මෙන්න මේ අලුත් වීඩියෝ එක කියලා. ඔන්න අස්සසුම දෙවනාදීරේ මුදල් බැංකුවට වැටෙන දිනය හරියටම දැනගන්න පුළුවන් මේ වීඩියෝ එක බලද්දි. ඒ වගේම ලිස්ට් එකේ ඔයා ඉන්නවද? හිඟ මුදල් ලැබෙන දිනය මේ මම කියන කට්ටියගේ අස්සසුම කපනවා. ඒක නිසා කවුරුත් වීඩියෝ එක ස්කිප් කරන්න යන්න එපා. කමෙන්ට් දාන්න එපා. අපි පල්ලෙහින් දන්නේ නැතුව. ඒක නිසා වීඩියෝ එක අවසානයේ දක්වා නරඹන්න. වීඩියෝ එකේදී සියලුම දේ A to Z පැහැදිලි කරනවා. අනිවාර්යයෙන්ම අපි group එකට join වෙන්න ආපහු ගැන මතක් කරනවා. description එකේ පළවෙනි comment එකේ දාලා දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ රීල් කතා කරමු. අද කතා කරන දේ සම්බන්ධව. ඔන්න අස්සසුම දෙවනාදීරේ මුදල් සඳුදා දිනේදී බොහෝ දුරට බැංකුවට යනවා. ඒ කියන්නේ ඔක්තෝබර් මාසයේ දීමනාව සඳුදා දිනේදී මුදල් බැංකුවට වැටෙන්න බොහෝ දුරට දෙනවා. සඳත් අඟහරුවාදා අතර ওই දවස් දෙකදී අනිවාර්යෙන් ওই කට්ටියට මුදල් වැටෙයි. ඒ වගේම හිඟ මුදල් ලැබෙන දිනයක් තාම ප්‍රකාශයට පත් කළා නැහැ. හිඟ මුදල් සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ විතර හම්බෙන්න පුළුවන්. ඒ ගැන අප්ඩේට් එකක් ආපු ගමන් මම අරගෙන එනවා. අස්සසුම දෙවනාදීරේ ලිස්ට් එක බලන හැටි මම ඔයාලට කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා. ඒ වීඩියෝ එක බලන්න දන්නේ නැති කෙනෙක් නම් මම description එකේ link එක දාලා තියන්නම්. ඒ ලිස්ට් එකෙන් ඔයගට ID number එක එන්ටර් කරලා බලවම ඔයගට කීයක් වැටෙනවද ඔයාලගේ නම සිස්ටම් එකට වැටිලා නම් ඒකත් පෙන්නනවා වැටෙන මුදලත් එක්ක. එහෙම සිස්ටම් එකේ පෙන්නවුවොත් අනිවාර්යයෙන්ම ඔය කට්ටියට මුදල් හම්බෙනවා. සමහරක් විට සිස්ටම් එකේ පෙන්නවුවේ නැති කට්ටියටත් හම්බෙලා තිනවා. අනිවාර්යයෙන්ම ඔය කට්ටිය සල්ලි වැටුනහම ෆෝන් එකට මැසේජ් එකක් එන්න හදාගන්න බැංක් එකට ගිහිල්ලා. එතකොට ඔය කට්ටියට ලේසි බැංකුවට කතා කරලා බැංකුවට ගිහිල්ලා රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. එහෙම මැසේජ් එකක් ආවම අපිට ලේසියෙන්ම දැනගන්න පුළුවන් අස්සසුම සල්ලි වැටිලාද නැද්ද කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම හෙට හෝ අනිද්දා දිනේදී බැංකුවට වැටේ සන්ධාරිය අඟහරුවාදා වැටේ. දැනටමත් සමහරක් කට්ටියට වෙල්ලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේ මතක් කරනවා සැප්තැම්බර් මාසයේ දීමනාව ගොඩක් කට්ටියට අස්සසුම දෙවනාදීරේ හම්බුණා. ඒ හම්බුණ කට්ටියට පමණයි ඔක්තෝබර් මාසේ දීමනාවත් හම්බෙන්නේ. අනික් කට්ටිය අනිවාර්යයෙන්ම කැපෙයි. ඒක මොකක් හරි අභ්‍යාචනාවක් හරි ඉදිරිපත් කරන්න ඔය කට්ටිය ග්‍රාම සේවක හරි සම්බන්ධ වෙලා ඔය කට්ටියට අස්සසුම ලබා ගන්න ඕන. ඒ වගේම පළමුදීරේ කට්ටියගේ නොවැම්බර් මාසේ දීමනාව දැම්ම දෙන්න තීරණය කළා නැහැ. තාම සිස්ටම් එකට වැටෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් 10 වගේ දිහාට සිස්ටම් එකට වැටෙයි. මම ඒකත් වීඩියෝ එක අරගෙන ඉන්න සිස්ටම් එකට වැටුණ ගාම බැංකුවට වැටෙන දිනේ ඒව ඔක්කොම A to Z අරගෙන එනවා. ඒක නිසා YouTube channel subscribe කරලා notification bell එකත් all දාලා තියාගන්න කියලා මතක් කරනවා. ඒ වගේම ගොඩක් අයගේ අස්සසුම කපන්න තීරණය කළා තිනවා. රුපියල් 5000 ගත්ත පළමුදීරේ කට්ටියගේ අස්සසුම දෙසැම්බර් මාසේ දක්වා පමණයි තියෙන්නේ. දෙසැම්බර් මාසේ ඉඳන් අත්හිටුවයිද නැත්නම් තවත් දීර්ඝ කරයිද කියලා අපිට හරියටම කියන්න බෑ. ඒකත් මම අප්ඩේට් එකක් අරගෙන එන්නම්. දීර්ඝ කරනවද අත්හිටවනවද කියලා. ඒ වගේම දෙවනාදීරේ ගොඩක් කට්ටිය අස්සසුම ලංකාවේ ඉන්න පවුල් ලක්ෂ 53න් 40ක්ම ඉල්ලුම් කරලා තිනවා. ගොඩක් කට්ටිය බොරුවට ඉල්ලුම් කරලා සමහරක් මිනිස්සු සල්ලි තියෙද්දි රැකියා කරද්දි කඩවල් ඉඩකඩම් තියෙද්දි අස්සසුම අරගෙන මුදල් ලබා ගන්නවා. අහිංසක මිනිස්සෙට ගන්න තියෙන chance එක තමයි එකෙන් නැති වෙන්නේ. ගොඩක් අහිංසක මිනිස්සු ඉනවා එදා වෙලා හම්බ කරගන්න නැති. ඒ වගේ මිනිස්සෙට ගන්න chance එක නැති වෙනවා. මෙන්න මේ කට්ටිය වගේ පිරිසක් සල්ලි තියෙද්දි අස්සසුම ගන්න නිසා ඒ කට්ටිය බොහෝ දුරට නැවත සමීක්ෂණයක් කරනවා කියලා දිනවා. බොහෝ දුරට දෙවනාදීරේ පළමුදීරේ යම් කිසි මුදල් මාර්ගයක් තියෙනවා අනිවාර්යෙන් මේ වගේ ඒ කට්ටිය අස්සසුම කැපිලා අස්සසුම නැති කට්ටියකට දුප්පත් කට්ටියට දුගේ දුප්පත් ජනතාවට අස්සසුම නැවත ආරෝතෙන් ආයුධම් කරලා ඒ කට්ටියට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඒක ගැනත් මම ඉදිරියේදී ওই කට්ටියට අප්ඩේට්ස් අරන් එනවා මගේ YouTube channel එකේ. ඒක නිසා දිගටම රැඳිලා ඉන්න YouTube channel එකත් එක්ක ඔය කට්ටිය මොකක් හරි ගැල්ලක් තිබුත් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන අනිවාර්යෙන්ම අපේ group එකට join වෙන්න. නම් මම හිතනවා අද කතා කරපු දේ සම්බන්ධ සියලු දේ පැහැදිලි වෙන්න ඇති කියලා description එකේ පළවෙනි comment එකේ group link එක දාලා තිනවා. YouTube channel අලුත් කෙනා අනිවාර්යෙන් YouTube channel subscribe කරන්න. එනම් ඔයාලට සුබ දවසක් ජය වේවා. මම සෙල්මනුවා YouTube channel ජය වේවා.